හරි ඉතින් මචං. අද අපි ගහන්න යන්නේ කඳ නැති සුමන. හරිද මචං? මේකට කඳ නැති සුමන කියලා කියන්නේ මේ යක්ෂණීට මචං ඇඟක් නැහැ. ඔළුව විතරයි තියෙන්නේ. ඔළුව මැද්දෙන් වැලකුත් ගිහින් තියෙන්නේ. මචං දැන් අපි මේ යකාගේ ගෙදරින් කොල්ල ගන්න තමයි හදන්නේ. සල්ලි හොයන්නේ මචං. සල්ලි. යක්කුගෙන් හරි කමන්නේ නැහැ මචං. සල්ලි තියෙනවා. හරි. එක මල්ලක් හරි. අපිට මළු 20ක් එකතු කරන්න ඕනේ. දන්නවනේ මචං සල්ලි හම්බ වෙනවනම් යකාව හරි බෑග් එකේ දාගෙන යන්න. ඇයි එහෙම නවනින් කියලා වැඩ කරන්නේ? යකෙද්ද මොකෙද්ද දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. මං දැන් යන්න ඕනේ. ඇහැක්. මේ ඇහෙන් කරන්න තියෙන මචං මේ ඇහෙන් අපිට බලන්න පුළුවන් යකා යන එන තැන්. ඒකට යන්න බෑ කකුල්ලත් පය නැහැ කපා වෙනවා. හරි. තව සල්ලි මල්ලක්. එළගිරි මචං. අද ගෙදර යද්දි කෝටිපතියෙක් වගේ ඉන්න පුළුවන්. යකෙක්ගෙන් හරි කමන්නේ නැහැ වන් කොල්ල කන්න තිබ්බනම්. අපි යකාට ටෝක් පාරක් දාලා බලමු. අපි බලමු යකා කොහෙද ඉන්නේ කියලා. කොහෙද දන්නේ නැහැ මචං. මම නම් දන්නේ නැහැ මේ ගේම් එකේ ප්ලේස්. අපිට දාලා නැහැ. අපි මේකෙන් නේද අපි ආවේ? නෑ මේකෙන් නේ මේකට යන්න. හිනීමකක් යකෝ තියලා තියෙන්නේ මෙතනින්. එළකිරි. තව සල්ලි මල්ල. අපි යන්. අම්මට සිරි බේන්නේ කියනවා බා. ඔය මචං යකා ළඟ රවුම් ගහද්දි තමයි නිවිපත්තු වෙවි යාතේ. බලමු කොහෙද මෙතනම තමයි ඉන්නේ. ඉනිමග අස්සෙන් ගියේ දැක්කනේ. ඇති ඔළුව ඉනිමගේ වැදුන්නේ නැතු. අවුනි බං වැදුනා නම්. යකා පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න තියලා අපි යන්. නැත්තම් ඔකකින් පට්ට වදයක් බන් තියෙන්නේ. ඔබ දන්නවද? ඔකි මට පට්ට ලව්. පා වෙනවා බං එතකොට. ඔව්. යකාගෙන් කොල්ල කණ්ඩාවත් යකා මට ලව් කියපන්. එළගිරි. අපිට සල්ලි ඕනේ. යකාගෙන් වැඩක් නැහැ. ගෑනු වැඩක් නැහැ. සල්ලි තමයි ඕනේ. එළගිරි. මේ තියෙන්නේ සල්ලි මචං. සල්ලි සබම් පෙන. ගෑනු අයිස් කැට්. වටේම කට්ටිය එකතු වෙලා මේ වගේ මොනවද හොඳටම කරන්න හැදුවේ මට. මොකුත් නැත්තම් බොරුවට දිලිසෙන්නත් එපා. බොරුවට දිලිසෙනවනේ බා. අපි මොකුත් නෑ. ඔය දොර ඇරපන්. අපි උඩ තට්ටුවට යන්. කොහෙද මේ යකා ඉන්නේ? කඳ නැති සුමනෝ. අඩෝ කඳ නැති සුමන. නෝබොඩි අක්කා කියලාත් කියන්න පුළුවන්. ඇඟක් නැහැනේ මචං. කොහෙද දන්නේ නෝබොඩි අක්කා ඉන්නේ? අපි නම් දෙකම පාවිච්චි කරමු. එළකිරි මචං සල්ලි තමයි ඕනේ. හරි. එන්න තවත් ඇහැක් හම්බුණා. අම්මට උඩු මොකද යකෝ මේ ගැස්සෙන්නේ? ඔය සද්ද ගණන් ගන්න එපා මචං. යකාට පොඩ්ඩක් කක්කවර හැදුනාම කෑ ගහනවා. ඌ කොහොම තමයි? ඌක ෂේප් වෙනවා. අපි යන් ඔය කෑ ගහපන් බං උඹ. විශාල කරදරයක් කන් දෙකටත් එක්ක. මක බෑවිලා ඵලයන්කෝ. සුමනක් පුදුම වදයක් දෙන්නේ. ඔව් ඉතින් මචං අපි කොල්ල කන්නනේ. අපි කොල්ල. මචං මේ යකාට කාමර වලට එන්න බෑ. අයියා පොඩ්ඩෙල්ල විතරක් තියාගෙන කොහොමද කාමර වලට එන්නේ? මොකද්ද මචං මේ තැටියක් ඔය එකක් තියෙන්නේ? අම්මට සිරි මචං ජෝතිපාලක සින්දු. බලපංකෝ මේ කියන්නේ. මේක කොහෙද? දන්නේ අපිට වැඩක් නැහැ. ඔක්කෝ කන් දෙක අතර දෙනවා. යමන් එළියට. කවුද බම් මේ ෆොටෝ වල ඉන්නේ? සුමනාගේ මිනිහයි හොර මිනිහයි ඔක්කොම ඉන්නවා. එළගිරි මේකෙත් මුකුත් නැහැ. නෝබඩි අක්කේ කොහෙද ඔයා ඉන්නේ? අපි යම් මේ පැත්තට. තව මලු ඕනේ මචං අපිට 12ක් ඕනේ. සල්ලි නැතුව යන්න පුළුවන්ද බං? පිස්සුද බං? යක්කෝ ඉන්නවා කියලා අය. සල්ලි ඕනේ සල්ලි. යමන් ඉක්මනට මේ මලු ටික හොයා ගන්නවා. මේ නෝබොඩි අක්කේ පොඩ්ඩක් මේ ඉංගියක්වත් දීපන්. කොහෙද තියෙන්නේ මලු ටික? අපි යම් බලන්න උඩ තට්ටුවට. එළගිරි. මචං මේක පුස්කොළ පොතක්. මේකේ ලියලා තියෙන්නේ නෝබොඩි අක්කා මට ලියපු ලියුම් ටික උතන තියෙන්නේ. ඔවා බලන්න පිස්සුද බං? දෙවනි තට්ටුවේ ඉන්නේ යකා. හරි. අපිට අදාළ නැහැ කොහෙ හිටියත්. අපි පිස්සුද බං? යක්කුන්ට බය වෙන්න. අපි හරි මචං. තව මලු 11යි ඕනේ. අපි කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. යනවා මචං. මලු තියෙන තැනක් හොයාගෙන යනවා. එළියට යන දොර විතරයි මම මේ ගේම් එකේ දන්නේ. තව ඇහැ දුවන්නලු.
කොහෙද නෝබඩි අක්කේ? ඕම් මචං නෝබඩි අක්කා එනවා. දැන් දුවන්න තමයි ඉන්නේ. නැත්තම් විශාල කරදරයක් බං මගේ පස්සෙන් පන්නනවා I love you කියලා. පිස්සුද බං? යක්කුන්ට ප්‍රේම කරන්න මෙච්චර මේ සල්ලි තියෙද්දි. නේ දන්න කුවේරියෙක් නෙමේ නෝබඩි අක්කා. කොහෙද දන්න ඉන්නේ? නෝබඩි අක්කා යනවා මචං. අපිත් යන්. මේක ඇතුළේ ඉන්න පුළුවන්ද බං? එහෙම මේ පැය ගණන් මේ නෝබඩි අක්කලාට බලන්න මේක ඇතුළේ ඉන්නේ. විනාඩියයි. යකා ඩිස්මිස් වුණ ගමන් මාත් ඩිස්මිස් තමයි. අංක එක මොනවා කරන්නද බං? අංක එක රවුම් කරලා නෝබඩි අක්කගේ තමයි ගහන්න වෙන්නේ. එලකිරි. තව සල්ලි මඩු 9යි ඕනේ. ඉක්මනට කොල්ල කාලා ගෙදර යන්න ඕනේ බං. එපා වෙලා තියෙන නිදි මතයි දැන්. නෝබඩි අක්කේ කොහෙද ඉන්නේ? කොහේ හරි ගමන්නේ අපි මන් දන්නේ නැහැ මචං මේ ගෙදර එහෙම කොහෙවත් ප්ලේස් ස්පොට් මොකුත් දන්නේ නැහැ. ඉතින් කොල්ල කන්න දෙද්දී ඕක මචං ප්ලෑන් කරලා කට්ටියවට මම ප්ලෑන් කරලා කොල්ල කන ඩයල් යන්නේ මේකට අපි ආව නේද? ආවා. මේක තමයි යකාගේ නිදන කාමරේ. කොහොමද යකෝ ඔළුව විතරක් මේකේ නිදාගන්නේ? කඳ නැති සුමනෝ ඔයා කොහෙද? විශාල කරදරයක් බම් මේකිනුත් වෙලාවකට තියෙන්නේ. දැන් මෙලියට යන්න බෑලු. රන් කොහෙන් හරි එනවා බඩු කෑල්ල. ඕන් එනවා මචං. ඕ මං කිව්ව දැක්කනේ බෙල්ල විතරයි තිබ්බේ මචං. හරිද? බෙල්ල විතරයි තියෙන්නේ. ඉතින් එහා මොකුත් නැහැ සුමනාගේ. සුමනාගේ මූණ බල බල ඉන්න බෑනේ බං කොල්ල කන්න තියෙන වෙලාවේ. අපි අම්මචං කොල්ලක මෝගේ පිටිපස්සෙන් ආපු දෙන්න බං. අය මේ පිස්සුද බං යක්කුන්ට බය වෙවි ජීවත් වෙන්න පුළුවන්ද? කොල්ල කන්න. සල්ලි මීයොත් ඉන්නවා බා. අපෝ මේ ගේ ඇස්සේ හැම තැනම සල්ලි දාලා. හැම තැනම සල්ලිනේ. තුම සල්ලි ගොඩක් යකෝ අපිට දීපන්කෝ බං. ඔච්චර මේ පන්නන්නේ සල්ලි වලට. මට ෂුවර් නෑ නෝබඩි අක්කා මොකාට දෙන්න හදන්නේ කියලා. මෙතන හැංගිලිමු ටික වෙලා නෝබඩි අතුරුදහන් වෙනකම්. කඳ නැති සුමන අතුරුදහන් වෙනකම්. හරියට දන්නේ නැහැ බං. යමන් ඉවෙන් වැඩක් නැහැ. මේ තින් තව මල්ලා එලගිරි. තව මලු ටිකයි ඕනේ. ඒකත් එකතු කරගෙන යමන් බං. පිස්සුද බං මේ ගෙවල් වලින් පයින් එක අපි කරේ පොඩි කාලේ බං. බලා ඉපදිලත් නැහැ එතකොට. ඔව් බං තෝපි ඉපදිලත් නැහැ. එලගිරි මේ මල්ලක් ගත්තා. හරි. මේ තියෙන තවත් මල්ලා. හැම තැනම මලු තියෙනවා. මලු එල්ලලා යට හැම තැනම ගහලා තියෙනවා. නෝබඩි අක්කා ගලුව පංචිකාවත්‍රවත් දෙන්න බැරි වෙයිද? කීයකට හරි දෙන්න පුළුවන් නම් අවුලක් නැහැ මචං. දෙන්න තිබ්බනේ දඹාන වැද්දෙකුට හරි දෙන්න තිබ්බා. බෑනේ බං. එහෙනම් පුළුවන් නම් ඒකත් මං දාගෙන යනවා. එහෙම අවුලක් නැහැ ඉතින්. ෂේප් එකේ ලයින් කරලා ඉවරලා හැක් ගාලා ටෝක් පාරක් දාගත්තාම එනවනේ බං. කිසි අවුලක් නැහැ බං. අපි ඕවා මේ අදී ඉගෙනගත්ත දේවල් නෙමෙයි. හරි මේකත් ගත්තා. නෝබඩි එනවා. මොකක්ද යකෝ ඒ? නෝබඩි යනකම් මොකද? කොහෙද දන්නේ ඉන්නේ නෝබඩි. ළඟපාතම තමයි ඉන්නේ. වියම් බලන්න. නෝබඩි කොහෙද ඉන්නේ? සුමනා මේ පැත්තෙන් ගියේ මචං. ඔය ඉතින් හරිනේ. ආයේ නේද? ආයේ දුවපන්. උඹලා හිතුවේ මාව කැතුළු ගිහලා හැංගී කියලා නේද? පිස්සුද බං යක්කුන්ට බය හැංගෙන්නේ. තෝ වරෙන් පිටිපස්සේ මේ මීයොත් දුවනවා. මේ මීයගේ පස්සෙන් ගියොත් සල්ලි ගන්න පුළුවන්. වැඩක්ම නැති මීයෙක්. මීයෝ දෙන්නයි ඒපා. යකෝ මේ ගෙවල් වලට මේ මීයෝ මේ සල්ලි බෑග් එකක් හරි හිල් කරොත් අපරාධනේ බං. කිසිම වටිනාකමක් නැහැ. එලෝ රහක් නැති යක්කු. හරි. නෝබඩි අක්කම වැඩක් නැහැ. අයියෝ මේක එනවා බං පස්සෙන් අර දැක්කනේ බෙල්ල නැහැ. හරි මචං බෑග් 20ම හොයාගත්තා. මම උඹලට කතන්දරේ කියන්නම් බලමු ඉස්සලා මේක කොහෙද ඉන්නේ. මේක ඉන්නේ උඩ තට්ටුවේ. අපිට ප්‍රශ්නයක් නෑ මචං. මම පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලා ඉවර වෙලා මලු දෙක හොයාගෙන ආයේ මේ වීඩියෝ එක ස්ටාර්ට් කරා බං. මොකද මේ නැත්තම් ওই මලු දෙක හොයන්න සෑහෙන්න වෙලාවක් ගියා. මට එපා වෙනවනේ බං. ඔය වීඩියෝ එක දික් වෙනවනේ. අපි යන් දැන් ගෙදරින් එළියට. හරි. වැඩේ ඉවරයි මචං. දැන් ඉතින් බලන් ඉන්න නැතුව subscribe කරලා like කරපන්.